සියලු දෙනාම නැවතත් සාදරයෙන් පිළිගන්නවා මානයට. බර්මියුඩා ත්‍රිකෝණය එහෙම නැත්තම් දශක ගාණක් පුරාවට නැව් ඒ වගේම ගුවන් යානා විශාල ප්‍රමාණයක් අතුරුදහන් කරපු ඒ අద్භූත ස්ථානය ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න. අපි යමු අපේ වීඩියෝ එකට. ඇමරිකාවේ ෆ්ලොරිඩා තුඩුවත් පෝටෝරිකෝ දූපතත් ඒ වගේම බර්මියුඩාවත් එකතු වෙලා හැදෙන මේ කොටසට තමයි අපි බර්මියුඩා ත්‍රිකෝණය. එහෙම නැත්නම් අපි කියනවා යක්ෂයාගේ ත්‍රිකෝණය, ඩෙවිල්ස් ට්‍රයැන්ගල්. ඉතින් මේ වගේ යක්ෂයාගේ ත්‍රිකෝණය වගේ නම් හැදෙන්න මෙතන තියෙන හේතුව මොකද්ද? ඇත්තටම කිව්වොත් මේ බර්මියුඩා ත්‍රිකෝණය ගැන ෆෑන් තියරිස් වගේම විද්‍යාඥයෝ ඉදිරිපත් කරපු තියරිස් ගොඩක් තියෙනවා. ඉතින් අපිට මේක බර්මියුඩා ත්‍රිකෝණය කියන එක කරලියට එන්නේ ගොඩක්ම දෙවෙනි ලෝක යුද්ධ කාලේදී තමයි. මොකද දෙවෙනි ලෝක යුද්ධ කාලේදී මෙන්න මේ ප්‍රදේශයේ අධික විදියට කුණාටු ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ ෂණික කාලගුණ වෙනස් වීම ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන තමයි විද්‍යාඥයින් ඒ වගේම ගවේෂකයින් බර්මියුඩා ත්‍රිකෝණය ගැන හොයන්න උනන්දු කරලා තියෙන්නේ. ඉතින් මේ බර්මියුඩා ත්‍රිකෝණය කියන එක ගොඩක්ම කරලියට එන්නේ 1945 දී. ඒ කියන්නේ දෙවෙනි ලෝක යුද්ධ කාලෙදී ඇමරිකාවේ ගුවන් හමුදාවට අයිති ටෝපිඩෝ කියන වර්ගයේ ගුවන් යානා පහක් මේ බර්මියුඩා ත්‍රිකෝණය ආසන්නයේදී අභිරහස් විදියට අතුරුදහන් වෙනවා. මේක රේඩාර් කියන තාක්ෂණයත් මුල් කාලේ නිසා මේ සම්බන්ධයෙන් හරියට විස්තරයක් දැනගන්න මේ ටෝපිඩෝ වර්ගයේම තවත් කුඩා යානාවක් යවනවා සෙවුම් යානාවක් විදියට. ඉතින් හරිම පුදුමන්දමින් ඒ සෙවුම් යානයත් අතුරුදහන් වෙනවා. ඉතින් ඇමරිකානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා පහක් වගේම සෙවුම් යානාවකුත් මේ විදියට 1945 දී අතුරුදහන් වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය කිව්වා මේක නාසීන්ගේ වැඩක් වෙන්න ඇති එහෙමයි කියලා. හැබැයි ඒ වෙද්දී නාසීන් යුද්ධෙන් පරාජය වෙලා හිටියේ 1945 වෙද්දී. 1935 ඉඳන් 1945 වෙනකන් දෙවෙනි ලෝක යුද්ධය තිබ්බේ. ඉතින් 1945 කියන්නේ දෙවෙනි ලෝක යුද්ධයේ අවසන් අදියර. ඒ වෙද්දී නාසීන් පරාජය වෙලා හිටියේ. ඒ වගේම මේ බර්මියුඩා ත්‍රිකෝණය කියන එක තියෙන්නේ ඇමරිකානු වෙරළට ඉතාමත් ආසන්නයි. ඉතින් ඒ නිසා ඇමරිකාවට ආසන්නයේ තිබිලා නැති වෙච්ච නිසා අපිට කියන්න බෑ මේක සතුරු ප්‍රහාරයක් නිසා. ඊළඟ යාන අනතුරු විදිහට අපිට ගන්න පුළුවන් 1967 දී නත්තල් සමයේ නත්තලේ ගිනිකෙලි පැහැදිලිව දැක ගන්න ඕනේ කියලා හොටෙල් විශාල ප්‍රමාණයක් අයිති ධනපති පන්තියේ බරාත් කියලා පුද්ගලයෙක් කොහොම හරි යාගේ විච්ක්‍රාෆ්ට් කියන යානාවෙන් ගිහින් තියෙන මේ බර්මියුඩා ත්‍රිකෝණය අසලට. ඊට පස්සේ මෙයා ඇමරිකානු වෙරළ ආරක්ෂක බලකායට පණිවිඩයක් එවලා තියෙනවා. එයාගේ යානාව යට මොකක් හරි වැදිලා තියෙන්නේ. කරුණාකරලා මගේ යානාව ඇදගෙන යන්න එන්න කියලා. ඉතින් ඇමරිකානු වෙරළ ආරක්ෂක බලකාය මිනිත්තු 20ක් වගේ ඇතුළත මේ තැනට ළඟා වෙනවා. ඉතාම පොඩි කාලයේ ගිහින් තියෙන මිනිත්තු 20යි ගිහින් තියෙන්නේ. හැබැයි ඒ මිනිත්තු 20 ඇතුළත මේ යානාවත් මේ බරාත් කියන පුද්ගලයාටත් වෙච්ච දෙයක් අදටත් හොයාගන්න නැහැ. ඒක එහෙම්ම අතුරුදහන් වෙලා ගිය සැඟවුණු කතාවක්. ඉතින් 60 දශකයේ සිද්ධ වෙච්ච තවත් අනතුරක් ගැන කියනවා නම් 1968 දී පුද්ගලික විශාල නෞකාවක් පවා මේ බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වෙනවා. ඉතින් මේ ගැන හොයද්දී ගොඩක් කට්ටිය කිව්වේ මේ බර්මියුඩා ත්‍රිකෝණය අසලදී මාලිමා යන්ත්‍ර වැනි අපිට දිශාව පෙන්වන මඟ පෙන්වන උපකරණ අක්‍රිය වෙනවලු. ඒ වගේම මේ බර්මියුඩා ත්‍රිකෝණය අසලදී ෂණික කාලගුණ වෙනස් වීම පවා ඉක්මනට දක්නට ලැබෙනවලු. ඉතින් මේ ෂණික කාලගුණ වෙනස් වීම නිසා තමයි මේ වගේ එක එක විදිහ අනතුරු සිද්ධ වෙන්නේ කියලා ගොඩක් අය මත පළ කරලා තියෙනවා.
ඉතින් මේ බර්මියුඩා ත්‍රිකෝණයේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මෑතකදීම වෙච්ච සිදුවීම වාර්තා වෙන්නේ 2015 ඔක්තෝබර් 1 වෙනිදා. ඇමරිකාවට අයිති එල් ෆාරෝ කියන නෞකාව ෆ්ලොරිඩා වල ඉඳලා පෝටෝරිකෝ දූපත් වෙත තමයි ගමන් කරලා තියෙන්නේ. මේක සාමාන්‍ය පරිදි සිද්ධ වෙන ගමනක්. ඉතින් මේක එදා මේ ඔක්තෝබර් 1 වෙනිදා ගියාට පස්සේ නැවත කිසිම තොරතුරක් හම්බ වෙන්නේ නැහැ. මේ 2015 මේ වැඩි ඈතක නෙමෙයි. ඉතින් ඇමරිකානු රජය විසින් මේ නෞකාව හොයන්න දින 30ක අතිවිශාල මෙහෙයුමක් කරනවා. ඉතින් මේ දින 30ක අතිවිශාල මෙහෙයුමෙන් පස්සේ මේගොල්ලෝ හොයාගන්නවා මේ නෞකාව මුහුදු පතුලේ තියලා. ඉතින් මුහුදු පතුලට මේ නෞකාව ගියේ කොහොමද කියලා විද්‍යාඥයෝ විවිධ අදහස් පළ කරලා තියෙනවා. ඉතින් ඒකෙන් දැන්ට පිළිගන්න අදහස තමයි ඒ ආසන්නයේ බර්මියුඩා ත්‍රිකෝණයේ ආසන්නයේ තිබ්බ ජෝ ක්වීන් කියන කුණාටුවට අහු වෙලා තමයි මේ නෞකාව මුහුදුපත් වෙලා තියෙන්නේ කියලා. මේ ගැන තවත් සිදුවීමක් කියනවා නම් 2007 දී පයිපර් කියන ගුවන් යානය ගුවන් නියමුවා සමග මේ ආසන්නයේදී අතුරුදහන් වෙනවා. ඉතින් මේක වෙන්න ටික කාලයකට කලින් මගින් 3 දෙනෙක් ගියපු මේ ආකාරයෙන්ම කුඩා ගුවන් යානාවක් අනතුරකට ලක් වෙලා තිබ්බේ. ඒ කියන්නේ හොයාගන්න බැරි තත්ත්වයකට ලක් වෙලා තිබ්බේ. ඉතින් තවත් සමහරු කියන්න ගත්තා බර්මියුඩා ත්‍රිකෝණය අසලදී පිටසක්වල ජීවි සම්බන්ධයෙන් පිටසක්වල ජීවීන් මිනිස්සුන් අරගෙන යනවා, පැහැරගෙන යනවා, ගිහිල්ලා පරීක්ෂණ කරනවා. එහෙමයි කියලා. හැබැයි මෙහෙමයි. එහෙම පිටසක්වල ජීවීන් සම්බන්ධ දෙයක් නෙමෙයි විද්‍යාත්මකව මෙතන තහවුරු වෙලා තියෙන්නේ. හැබැයි මිනිස්සු දැකපු කට්ටියක් ඉන්නවා පිටසක්වල ජීවීන්ගේ යානාවල් විවිධ ආලෝකයන් ඒ වගේ විවිධ දේවල් දැකපු කට්ටියක් ඉන්නවා. අපිට කිසිම කෙනෙක්ගේ අදහසක් බැහැර කරන්න බෑ. මොකද ගොඩක් කට්ටිය අදහස් පළ කරන්නේ එයාලා මොකක් හරි දැකලා හෝ මොකක් හරි දෙයක් අහලා. ඉතින් ඒ වගේ තමයි. අපිට අදහස් කියන එක බැහැර කරන්නත් බෑ. අපි ඒගොල්ලන්ගේ අදහසුත් අරගෙන බලන්න ඕනේ මේගොල්ලොත් මොන වගේ දෙයක්ද කියන්නේ කියලා. ඉතින් සමහර විට පිටසක්වල ජීවි යම්කිසි ආකාරයක පිටසක්වල ජීවි ක්‍රියාකාරකම් තියෙන්නත් පුළුවන්. හැබැයි අද වෙනතුරුත් ඒක විද්‍යාත්මකව ඔප්පු වෙලා නැහැ. ඒ වගේම තව කියනවා මේ බර්මියුඩා ත්‍රිකෝණයේ ත්‍රිකෝණ හැඩය නිසා මේක අර ලෝකේ පාලනය කරන ඉලුමිනාටි වැනි රහස් සංවිධානයකින් යම්කිසි දෙයක් කරනවද කියලා අදහසකුත් තියෙනවා. ඉලුමිනාටි සංවිධානය ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. ඉලුමිනාටි සංවිධානය සම්බන්ධයෙන් හොඳ වීඩියෝ එකක් දාන්න ඉන්නේ මම ඊළඟට. ඒ ගැන තොරතුරු ගොඩක් ඇතුළත් කරලා එතකොට බලන්න මොකද ඉලුමිනාටි සංවිධානය කියන්නේ. සාමාන්‍යයෙන් ලෝකේ ගොඩක් බලවත් මිනිසුන් ඉලුමිනාටි සංවිධානයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක අදරත් රහස් සංවිධානයක් විදිහට තමයි තියෙන්නේ. හැබැයි ඒකේ ක්‍රියාකාරකම් සමහර තැන්වල සිද්ධ වෙනවා කියලා අදරත් සාක්ෂි එක්කම ඔප්පු වෙලා තියෙනවා. අන්න ඒ නිසා සමහර විට මේ බර්මියුඩා ත්‍රිකෝණයේ ඒ ත්‍රිකෝණ හැඩය නිසා එහෙම වෙනවයි කියලා කියන කට්ටියත් ඉන්නවා. හැබැයි අන්තිමට තොරතුරු හොයා බලද්දී ඒකත් නෙමෙයි ප්‍රශ්නේ. ඉතින් මං දැන් ඔයාලට කියන්න යන්නේ කොහොමද මේ බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසඳුනේ කියන එක. ඇත්ත වශයෙන්ම කිව්වොත් එල් ෆාරෝ කියන නෞකාව ඇමරිකානු නෞකාවේ අනතුර සම්බන්ධයෙන් මම කලින් දැනුවත් කරා ඔයාලව. එන්නේ අනතුරෙන් පස්සේ ඇමරිකාවේ කොලරාඩෝ විශ්වවිද්‍යාලයෙන් ලෝකේ ඉන්න ගොඩක් බුද්ධිමත් විද්‍යාඥයින් අරගෙන ඇවිල්ලා ලොකු පරීක්ෂණයක් සිද්ධ කරනවා මේ සම්බන්ධයෙන්. බර්මියුඩා ත්‍රිකෝණය සම්බන්ධයෙන්. ඉතින් ඒගොල්ලෝ කරන්නේ ගුවන් යානාවල සහ නෞකාවල අවසන් පණිවිඩ අරගෙන චන්ද්‍රිකාවලින් කාලගුණ චන්ද්‍රිකාවලින් ඒ අවස්ථාවේදී ඒ බර්මියුඩා ත්‍රිකෝණය අසල තිබ්බ කාලගුණික වෙනස් වීම අතර දත්ත සංසන්දනය කරලා ඒගොල්ලෝ හොයා ගන්නවා එක් සුවිශේෂී කාලගුණ තත්ත්වයක්. ඒ කියන්නේ ඒ වගේ නෞකාවක් හරි ගුවන් යානාවක් හරි අතුරුදහන් වෙද්දී ඒ බර්මියුඩා ත්‍රිකෝණය අසල සුවිශේෂී ආකාරයේ ෂඩාශ්‍රාකාර වලාකුළු සැකස්මක් දක්නට ලැබෙනවා. මොකද මේක ඉතාමත් පැහැදිලිව පේනවා ෂඩාශ්‍රාකාර වලාකුළු සැකස්මක් සාමාන්‍යයෙන් එහෙම වෙන්න විදිහක් නැහැ. විද්‍යාඥයෝ පවසන පරිදි මොකද
පෘථුවිය ගත්තොත් පෘථුවිය වෙන කිසිම ස්ථානයක මේ ආකාරයේ සුවිශේෂී ෂඩාශ්‍රාකාර වලාකුළු සැකස්මක් දක්නට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ චන්ද්‍රිකා දත්ත එක්ක විද්‍යාඥයෝ තහවුරු කරගන්නවා මේ ෂඩාශ්‍රාකාර හැඩැති වලාකුළු වල විස්කම්භය කිලෝමීටර් 20ත් 55ත් අතර වෙනවයි කියලා. ඉතින් මේ නෞකාවක් හරි ගුවන් යානාවක් හරි අතුරුදහන් වෙච්ච හැමදාකම වගේ මේ ආකාරයේ සුවිශේෂී ෂඩාශ්‍රාකාර වලාකුළු සැකස්මක් තිබිලා තියෙනවා. ඉතින් මේ ගැන තවදුරටත් හොයාගෙන යද්දී විද්‍යාඥයෝ හොයාගන්නවා මේ ෂඩාශ්‍රාකාර වලාකුළු තියෙන ඉහළ මට්ටමේ ඉඳලා මුහුදු මට්ටම වෙනකන් පැයට සැතවුම් 170කට අධික වේගයෙන් හුලං හමනවයි කියලා. ඉතින් ඒ වගේ අධික හුලඟක් එනවයි කියන්නේ අනිවාර්යෙන්ම මේ මුහුදු හුලඟ ජලයේ ගැටීම නිසා අඩි 45කටත් වඩා උස මුහුදු රැලි ඇති වෙනවලු. ඒක ඒගොල්ලෝ ඒ වෙද්දි තහවුරු කරලා තිබ්බ දෙයක්. මේ පැයට සැතවුම් 170කටත් අධික හුලඟ නිසා තමයි මේ වගේ අඩි 45කටත් වඩා උස ජල රැලි ඇති වෙන්නේ. ඉතින් මෙන්න මේ ජල රැලි නිසාලු මේ වගේ ගුවන් යානා නෞකාවල් අනතුරට ලක් වෙන්නේ. ඒ වගේම ගුවන් යානා වලට මේ අධික හුලඟ වගේ දේවල් පොඩ්ඩක් බලපාලා තියෙනවා. මොකද ඉහළ සිට පහළට තමයි මේ අධික වේගයෙන් හුලඟ හමන්නේ. ඉතින් මේවා තමයි හේතු විදියට ගන්න මේ බර්මියුඩා ත්‍රිකෝණයේ වෙන සංසිද්ධීන් සම්බන්ධයෙන්. ඉතින් තව දෙයක් කියන්න ඕනේ මේ ෂඩාශ්‍රාකාර වලාකුළු එකිනෙකට අංශක 120ක් සහිතව තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙන සුවිශේෂීම කරුණ කියන්නේ මේ බර්මියුඩා ත්‍රිකෝණයේ මේ ෂඩාශ්‍රාකාර හැඩැති වලාකුළු හැදිලා මේ ආකාරයේ අඩි 45කට උස රැලි ඇති වෙලා කාලගුණ තත්ත්වයේ ක්ෂණික වෙනස් වීම සිද්ධ වෙලා නෞකාවක් අතුරුදාන් වෙන්න ගියත් ඈත ඉඳන් බලන නැවකට මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ තමයි පේන්නේ බර්මියුඩා ත්‍රිකෝණය. ඒක නම් අතිශයින්ම අద్భుත සිදුවීමක්. මොකද විද්‍යාඥයෝ පවසන විදිහට දැන් අනිත් නැව්වලත් ඒ අවටින් ගියපු නැව්වලත් ඒගොල්ලෝ දත්ත සංසන්දනය කරලා බැලුවාම ඒගොල්ලන්ට තේරිලා තියෙනවා අර බර්මියුඩා ත්‍රිකෝණයේ හිටපු කට්ටියට වඩා ඒ වටෙන් ගියපු කට්ටියට කිසිම සුවිශේෂී දෙයක් දැනලා නැහැ කියලා. ඒගොල්ලෝ සාමාන්‍ය පරිදි යාත්‍රා කරලා තියෙනවා. ඒගොල්ලොන්ටත් බෙල්ලා තියෙනවා වටේම තියෙන කාලගුණය. එහෙම ලොකු කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සාමාන්‍ය කාලගුණයක් විදියට පවතිනවායි කියලා. ඉතින් මේවා නම් ඉතාමත් අద్భుත සිදුවීම්. මේවට පැහැදිලි කිරීමක් අදටත් නැහැ ඉතින්. ඉතින් මේ බර්මියුඩා ත්‍රිකෝණය සම්බන්ධයෙන් විවිධ අය පිටසක්වල ජීවීන් ඒ වගේම ඉලුමිනාටි සංවිධානය වගේ අදහස් පළ කරත් විද්‍යාඥයෝ භෞතික විද්‍යාත්මක සම්මුතීන් වලට අනුකූල වෙන විදියට තහවුරු කරලා තියෙන්නේ මෙන්න මේ ආකාරයේ පැයට සැතපුම් 170ක විතර හුලඟක් ඉහළ සිට මුහුදු මට්ටමට හමලා එන්නේ මුහුදු මට්ටමේදී අඩි 45කටත් වඩා උස රැලි ඇතිවීමෙන් මේ වගේ අනතුරු හටගත්තායි කියන එක තමයි දැන් ලෝකයේ පිළිගත් මතය සහ විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරලා තියෙන මතය. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි බර්මියුඩා ත්‍රිකෝණේ අභිරහස විසඳෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට තව මොන වගේ තියරිස් ඉදිරිපත් වෙයිද මොන වගේ සොයාගැනීම් කරයිද කියලා. මොකද මේ බර්මියුඩා ත්‍රිකෝණේ පරීක්ෂණ තාමත් සිද්ධ වෙනවා. තාමත් ඒ ආසන්නයෙන් නැවක් යනකොට විවිධ ආකාරයේ විවිධ වෙනස් වීම් කාලගුණික වෙනස් වීම ආකාරයේ දේවල් අදටත් දැල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේගොල්ලෝ පරීක්ෂණ කරනවා මොන වගේ දෙයක්ද තවදුරටත් ගැඹුරට පරීක්ෂණ කරලා බලනවා තහවුරු වෙයිද මොන වගේ දෙයක් වෙයිද කියලා. ඉතින් මේ වගේ හොඳ වීඩියෝස් බලන්න අපේ මානේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයගොල්ලන්ට ඉක්මනට notification එක ලැබෙන්න ඕන නම් bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම තව යාළුවෙක්ට බලන්න share කරන්න. like එකක් දාලා තියාගන්න. එතකොට ඔයාලට අපේ videos දාපු ගමන්ම reach වෙලා යනවා උඩින්ම. ඉතින් එහෙනම් අදට අපි සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.